අද අපි බලමු ශ්‍රී ලංකාවේ අපරාධ අධිකරණවල නඩු කටයුතු සිදු කෙරෙන්නේ කොහොමද කියලා. ප්‍රාථමික අධිකරණයකට, මහේස්ත්‍රාත් අධිකරණයකට, මහා අධිකරණයකට සෑම අපරාධ නඩුවක්ම විභාග කරන්න බලයක් නැහැ. යම්කිසි අපරාධ නඩුවක් විභාග කරන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේද, මහා අධිකරණයේද කියලා තීරණය කරන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 10 සහ 11 වගන්ති වලට අනුව. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 10 වන වගන්තියට අනුව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වන ඕනෑම වරදක් විභාග කරන්න මහා අධිකරණයට හැකියාව තියෙනවා. නමුත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ පළවන උපලේඛනයේ 8 වන තීරුවේ මහේස්ත්‍රාත් අධිකරණයේ යනුවෙන් සඳහන් වී ඇතනම් එකී නඩුව විභාග කරන්න මහේස්ත්‍රාත් අධිකරණයට සහ මහා අධිකරණය යන අධිකරණ දිත්වයටම බලයක් තියෙනවා. නමුත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ පළවන උපලේඛනයේ 8 වන තීරුවේ යටතේ හිස්තැනක් සඳහන් වී ඇතනම් එකී නඩුව විභාග කළ හැක්කේ මහා අධිකරණයට පමණයි.